තමන්ගේ හීනේ කරා යන්න අනමි ජපන් භාෂා පාසල හරහා සම්බන්ධ වෙච්ච තවත් සිසුවියක් තමයි මාත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ. නම මොකක්ද වාගේ? විනෝලි වියත්ම. විනෝලි වියත්ම. විනෝලි. විනෝලි කොහෙන්ද ආවේ? ගණේ මුල්ලේ ඉඳන්. ගණේ මුල්ලේ ඉඳන්. හරි ගණේ මුල්ලේ ඉඳන් ආපු විනෝලිට ගොඩක් කතා ඇති තමන්ගේ ජීවිතේ අවසන් කරන්න නේ. බලාපොරොත්තු වෙන ගොඩක් හීන ඇති. ඉතින් මම අහලා තියෙනවා මේ අනමි ජපන් භාෂා පාසලේදී වීසා ලැබෙනකම් කීයක්වත් අය කරගන්නේ නැහැ කියලා. නේ? එහෙම නේද? ඔව්. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? වෙන ආයතන වලට වැඩිය මේ ආයතනයේ සල්ලි පස්සෙම යන තැනක් නෙවෙයි. වෙන ආයතන වල වීසා එක හම්බෙන්නත් කලින්ම මුදල් අය කරගන්නවා. ඒ කියන්නේ ආපු ගමම මුදල් තමයි ඉස්සර කරගන්නේ නේද? ඒ වුණාට මේ අපේ පාසලේ එහෙම නෙවෙයි. වීසා එක ඔක්කොම හම්බුනාට අපිට අතරම හම්බුනාට පස්සේ තමයි ඒ මුදල් ගැන කතා කරන්නේ. ඒක මම හිතන්නේ බලන් ඉන්න අයට දැනගන්න ඕනි ලොකු අවස්ථාවක්. ඒ කියන්නේ දරුවන්ට වීසා එක ලැබුණට පස්සේ තමයි මුදල් ගෙවන්න වෙන්නේ. අනිත් ආයතන එක බලද්දි ලොකු වෙනසක් තියෙන්නේ මේ පාසලේ අන්න ඒ කාරණාව නිසාමයි. ඉතින් සුජීව සර් ගැන ඔයාලට මොනවා හරි දෙයක් කියන්න ඇති. කියන්න බලන්න. සුජීව සර් හින්දා තමයි අද මෙහෙම අපේ එක හීන හැබෑ වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි. ඉන්ටර්විව් ඒ පටන් ගත්ත තැන ඉඳන් අද වෙනකන් හැම දෙයකටම මඟ පෙන්වීම ඒක අවශ්‍ය කරන උපදෙස් හැමදේම අපිට දීලා පිළිවෙලකට අපේ වැඩේ සාර්ථක කරලා දුන්නා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර්ට අපේ හීන හැබෑ කරලා දුන්නට. මෙතන ඉන්න අනිත් තාත්තලාට වඩා මේ තාත්තා මට හිතන්නේ සුවිශේෂයි. මොකද මේ තාත්තා කලින් ඉඳන්ම මේ වැඩසටහන අධ්‍යයනය කළා තමයි තමන්ගේ දරුවා මෙතෙන්ට යොමු කරනවා කියලා අදිෂ්ඨාන කරගත්තේ. එහෙම නේද තාත්තේ? ඔව්. ඇත්තටම මේක අහඹු අවස්ථාවක්. 2023 මට මතක හැටියට මේ වගේම දරුවන් රැසකට අවස්ථාව ලැබිච්ච අවස්ථාවක මේ වගේ උත්සවයක් තිබුණ වෙලාවක අහම්බෙන් මට මේ පන්තියට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මේ මම සුදීව් සර් කවුද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. නමුත් සර්ගේ දේශනවලට සම්බන්ධ වුණා. ඒ වගේම සර් ගැන ඇගීමට ලක් කරපු දෙමව්පියෝ කතා කරා, දරුවෝ කතා කරා. එහිදී මට ලොකු සතුටක් ආසාවක් ඇති වුණා. අනේ මටත් මගේ දරුවෙකුත් මේ අවස්ථාව ලබා දුන්නා නම් හොඳයි කියන එක. ඒ වෙනකොට මට දුක්ඛ හිතුණා. මගේ පුතා ඒ වෙනකොට මම NSBM කැම්පස් එකට යොමු කරලා තිබුණේ. එහෙම නොවෙන්නට මම යත් මේකට යොමු කරනවා. ඒ වෙලාවේ මට හිතුණා මම දුව මේකට යවන්න ඕන කියලා. ඊට පස්සේ මම එදාම මේ ගෙදර ඇවිල්ලා මගේ දුවට කිව්වා පුතේ ඔයා කැමතිද මේ ජපාන් යන්න කියලා කිව්වා. එයාගේ ඇස් වලින්ම ඒක මම දැක්කා හරි සතුටෙන් බලාපොරොත්තුෙන් හිටපු අවස්ථාවක් කියලා. එයා ඊට පස්සේ මම සර්ගේ මේ වැඩසටහන වීඩියෝ කරගෙන ගිහිල්ලා මම පෙන්නුවා සර්ගේ වැඩසටහන. ඊළඟට සර්ගේ Facebook එකේ තිබුණ වැඩසටහන මම දුවට පෙන්නුවා. එයාගේ බලාපොරොත්තු ආසාවන් තව තවත් වැඩි වුණා ඒකෙන්. එයා යම්කිසි ටාගට් එකක් තියාගත්තා මටත් යන්න ඕන කියන එක. එයා A level කරාට පස්සේ මම එහෙම අනමේ පාසලට මම යොමු කරා. ඒදී හොඳ ගුරුතුමියක් ලැබුණා යාට. ඇත්තටම ඒ ගුරුතුමිය ගැනත් හරි ආඩම්බරයි. එයා ගොඩක් මහන්සි වුණා. ඒ වගේම සර්ගේ නෝනා ජපානයේ ඉඳලා ඔන්ලයින් වලින් සම්බන්ධ වෙලා ගුරුහරුකම් ලබා දුන්නා. ඒ වගේම සුජීව සරුත් නිරන්තරයෙන්ම මේගොල්ලෝ පිටිපස්සේ ඉඳගෙන මේගොල්ලෝ දිරිමත් කරමින් මේගොල්ලොන්ට ගොඩක් මේ උපදෙස් ලබා දෙමින් උනන්දු කරමින් හැම කටයුත්තක්ම මේ අග මුල සිට අග දක්වාම පිටිපස්සෙම හිටියා. ඉතින් ඒ වගේම අපිට බොරු මේ බයක් ඇති වුණේ නැහැ හිතට. ලොකු විශ්වාසයක් දිනෙන් දින ඇති වුණා. හැම මොහොතකම මේ මුදල් පස්සේ ගියේ නැහැ. සර් කවදාවත් මුදල් ඉල්ලුවේ නැහැ. වැඩේ කරලා ඉවරලා අවසානයේ තමයි වීසා එකත් අතරාවට පස්සේ තමයි සල්ලි ඒ තැන් වලට යොමු කරන්න කියලා සර් අතර ගත්තෙත් නැහැ. ඒ අදාළ පාසලට තමයි යොමු කරන්න කියන්නේ. ඉතින් ඒ වගේ තැනක් මම දැකලා නැහැ. ඇත්තට මම සමාජයේ බොහෝ තැන්වල රාජකාරී යෙදලා ඉන්නකොට මම දැකලා තියෙන අත්දැකීම් තියෙනවා. ඒ තැන්වල ගොඩක් දෙනෙක් අසරණ වෙනවා. සල්ලි ගෙවලා ළමයින්ට වීසා නැහැ. ඒ ළමයි අසරණ වෙන අවස්ථා ඕන තරම් දකිනවා. ප්‍රසිද්ධ තැන් තියෙනවා. මම දැනටත් දන්නවා මේ ඊයේ පෙරේදත් මම හොඳින්ම දන්න ආයතන තියෙනවා. වීසා ලැබිලා නැහැ, රිජෙක්ට් වෙලා තියෙනවා. නමුත් ඒ ළමයි අසරණ වුණා. නමුත් මේ අපේ දරුවන්ට 100% ප්‍රතිඵල ලැබිලා තියෙනවා. වීසා 100%ක්ම සාර්ථක වුණා. එහෙම වෙන්න හේතුව මම දකින්නේ සර් මුල ඉඳලම මේ ඇප්ලිකේෂන් එක පුරවන තැන ඉඳලම හැම අකුරක් ගැනම හොඳ අවධානයක් යොමු කරනවා. මේ ළමයි ලව්වම ඒවා පරීක්ෂා කරනවා. ඒ ළමයින්ට හොඳ අවස්ථාවක් ලබා දුන්නා. ඒගොල්ලන්ට
තනියම මේ කටයුතු කරගන්න හොඳ පන්නරයක් ලබා දුන්නා. තාත්තලා දරුවන්ට දෙන්නේ හොඳම දේවල්. මේකට හොඳම උදාහරණය. ඉතින් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ ජය ගන්න, ඉදිරියටම යන්න. ඔයා බලාපොරොත්තු වෙන සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.